කොහොමද නංගි මල්ලි මේ වෙනකොට රටේ ඇති වෙලා තියෙන ගං වතුර ආපදා තත්ත්වයත් එක්ක හැමෝටම නොවුනත් හුඟ දෙනෙක්ට ඍජුව හෝ වක්‍රාකාරයෙන් මේ අවස්ථාවේ මේ ගං වතුර ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒක ඇත්තටම රටක් වශයෙන් අපි හැමෝටම මේ ගං වතුර ආපදා තත්ත්වය නිසා විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මට මේ වෙලාව විශේෂයෙන්ම 2025 O level කරන්න ඉන්න ඕගොල්ලන්ට ඔය නංගි ළමයිලට මට කියන්න තියෙන්නේ මේක බලන නංගි ළමයි වෙනුවෙන් මට කියන්න තියෙන්නේ ඕගොල්ලෝ මේ වෙලාවේ මොන තරාතිරමක මොන මට්ටමක හිටියත් ඒ කියන්නේ මේ වෙලාවේ මම මට්ටමක් කියලා කියන්නේ ඕගොල්ලන් සමහර විට ඔක්කොටම නැති වුණත් හුඟ දෙනෙක්ට ඕගොල්ලන් වෙනදා ඕගොල්ලන් පාඩම් කරපු තැනම ඕගොල්ලන්ට ඒ විදිහට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලන් වෙනදා පාඩම් කරනකොට ඕගොල්ලන්ගේ අවට තිබ්බ පරිසරෙම මේ වෙනකොට නැති වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඕගොල්ලන් මේ වෙලාවේ ඕගොල්ලන් ටාගට් කරගන්න ඕන 2025 මේ අපසේ සාමාන්‍ය පෙළ විභාගයට කොහොම හරි හොඳින් මුහුණ දීලා ඒකෙන් ඇත්තටම හොඳ සාමර්ථයක් ගන්නවයි කියන අදිෂ්ඨානය මේ වෙලේ කොහොම හරි තියාගන්න. මම දන්නවා සමහර අයට මොන දේ කිව්වත් මේ වෙලාවේ එක ඔයගොල්ලන්ගේ මානසික මට්ටම් එක තත්ත්වවල තියෙන්න පුළුවන්. නමුත් නංගි මල්ලි මට කියන්න තියෙන්නේ ඔයගොල්ලන් කඩා වැටෙන්න එපා. කොහොම හරි ඉතය කරගන්න. මොකද සාමාන්‍ය පෙළ විභාගය කියන්නේ යම් තාක් දුරකට මම දන්නේ අනිත් එක එක්කෙනාට විවිධ මත තියෙන්න පුළුවන්. මම දකින විදිහට යම් තාක් මට්ටමක වැදගත්කමක් තියෙනවා. නැත්තේ නෑ. මොකද ඔයගොල්ලන් සාමාන්‍යයෙන් ඔයගොල්ලන් O level කරලා වෙන මොකක් හරි O level කරලා සාමාන්‍යයෙන් A level කරන්නේ නැතුව කෙලින්ම ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා හරි මොකක් හරි වෙන A levelම කරනවා කියන එක නෙමෙයි. ඔයගොල්ලන්ගේ එක එක්කෙනාට එක පාත් තියෙන්න පුළුවන්. එතකොට ඒ මොන පාත් එකකට ගියත් ඔයගොල්ලන්ට ඉස්සෙල්ලම වැදගත් වෙන්නේ මේ O level කියන එක කොතනට ගියත් ඔයගොල්ලන්ට බලනවා. ඒ කියන්නේ යම්කිසි වැදගත්කමක් තියෙනවා. නැත්තේ නෑ. ඉතින් මං කියන්නේ ඔයගොල්ලන් ඒ පාස්ම ගන්න ඕනේ, ඒම ගන්න ඕනේ එහෙම එකක් නෙමෙයි. A B හෝ C ඕනම මට්ටමක කොහොම හරි මේ එක්සෑම් එක පාස් කරගන්න එක ඔයගොල්ලන්ගේ ඔළුවේ මේ වෙලාවේ තියෙන්න ඕනේ. මොකද මම දන්නේ නැහැ ඔයගොල්ලන්ගේ මට්ටම් කොහොමද කියන්න. එක එක්කෙනා එක මට්ටම් වල ඉන්නේ. නමුත් මේක පාස් කරගන්නවයි කියන එක ඔයගොල්ලන්ගේ තියෙනවා. ඇත්තටම පාස් කරගන්නවා කියන්නේ ඔයගොල්ලෝ එක්සෑම් එකට කවදාවත් යන්න එපා මම S පාස් එකක් අරගන්න යනවයි කියලා නම් ඔය S පාස් එකක් අරගෙන ඇත්තටම වැඩක් නැහැ. S පාස් එකක් අරගෙන ඒ කියන්නේ S පාස් එකක් අරන් ගිහින් S පාස් එකක් ගන්න යනවයි කියන්නේ O level වල ඔයගොල්ලන් ඊට පස්සේ ඒක ඔළුවේ තියාගෙන ගියොත් ඔයගොල්ලන්ට S එකක්වත් ගන්න වෙන්නේ නැහැ. අන්න ඒකයි. ඒකින්ද මම කියන්නේ මෙතන ඉන්න හැමෝම තමන්ගේ උපරිමය කරන්න. උපරිමය කරනවා කියන්නේ කොහොම හරි ඒකටම යනවා කියන අදිෂ්ඨානයත් එක්ක වැඩ කරන්න. මොකද මෙච්චර මේ O level විභාගයේ පස්සේ ඇයි යන්නේ කියලා හිතනවා නම් මොකද O level වලට ඇත්තටම වැදගත්කමක් තියෙනවා. නැත්te නෑ. මොකද ඕගොල්ලන් මං කියන්නේ O level කළා මෙතන A levelම කරන ඒ කියන්නේ O level කළා A level වලින්ම ඉස්සරහට යන්නේ නැති අය ඉන්නත් පුළුවන්. එතකොට ඕගොල්ලන් ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා හරි එහෙම යන්නත් ඕගොල්ලන්ගේ මූලික සුසුකමක් විදියට O level බලනවා. ඒක නිසා මම කියන්නේ මේ වෙලාවේ ඔයගොල්ලෝ මොන සිටුේෂන් එකක මොන තත්ත්වයක හිටියත් කොහොම හරි හිත හයිය කරගෙන මොකද අපි දැන් මේ වැඩේ අපි කරන්නේ මේක ඇත්තටම මේ වැඩේ පටන් ගත්තේ අපේ අපිව මේ වැඩේට සම්බන්ධ කරේ අපේ විශ්වවිද්‍යාලයේ සහෝදරේ. ඉතින් අපිට ඕන වුණේ මේ වෙලාවේ ඉතින් අපිත් මේකට බොහොම කැමැත්තෙන් එකතු වුණා. මොකද අපිටත් ඕනේ මේ වෙලාවේ අපිට පුළුවන් විදිහට ඔයගලන්ට උපකාරයක් කරන්න. ඉතින් හැමෝටම නොවුනත් මේකේ යම් කිසි පිරිසකට මේකෙන් වැඩක් වෙන්න පුළුවන්. කියන්නේ වැදගත්කමක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම මම කියන්නම් මම කවුද සහ අපි මේ කරන වැඩේ මොකක්ද කියන එක ගැන.
ඇත්තටම අපි මේ වැඩේ පටන් ගත්තේ මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අපේම විශ්වවිද්‍යාලය අපිත් එක්ක ඉගෙන ගන්න සහෝදරයෙක් තමයි අපිව මේ වැඩේට සම්බන්ධ කරගත්තේ. මේ O level ETU පවුර. ඉතින් මේ ETU පවුරට ඉතින් අපිත් අපේ දායකත්වය අපිට පුළුවන් විදිහට දෙන්න අපි කිහිප දෙනෙක් මේ වෙනකොට එකතු වෙලා ඉන්නවා ඕගලන්ට සපෝට් කරන්න. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ අපි මෙතනදී ලෙසන්ස් කියලා කරන්නේ මම කරන විදිහටම මේ අනිත් අය මේ පාඩම් කරන්න නැති වෙන පුළුවන්. මම හැමෝගෙම ක්‍රමවේදයන් එක වගේ නැහැ. ඒක ඉස්සනම් තේරුම් ගන්න ඕනේ. දැන් සමහර අය වලට ප්‍රශ්න වලින්ම පාඩම් කරන්නත් පුළුවන්. සමහර අය එහෙම කරන්නේ නැතුව කෙලින්ම ලෙසන්ස් වලින් යන්නත් පුළුවන්. එක එක්කෙනාගේ විදිය වෙනස්. සමහර අය ලෙසන්ස් කරලා ප්‍රශ්න කරන්නත් පුළුවන්. කොහොම වුණත් අපි මෙතෙන්දි කරන්නේ අපේ මූලික බලාපොරොත්තු වෙලා තියෙන මේ ලැබිලා තියෙන සීමිත කාලය තුල ඕගොල්ලන්ට මේ පාඩම් සම්පූර්ණයෙන්ම මුලින් ඉඳන් උගන්වන එක නෙමෙයි. ඒ කියන්නේ එකින් එකට නිත් කරන එක නෙමෙයි. නමුත් පුංචි මතක් කිරීමක් සහ ඕගොල්ලන්ට මේ වෙලාවේ හැටියට self study කරන්න හරි අපිට ඔයගලන්ට self study කරනවා කියන්නේ තමන් තනියම කොහොමද තමන්ගේ exam එකට ලෑස්ති වෙන්නේ කියන දේවල් වලට පොඩි පොඩි කරුණු කිහිපයක් එකතු කරගෙන. ඒ කියන්නේ ඔයගලන්ට පාඩම් කරනකොට හරි කරගන්න පුළුවන්. කියන්නේ එකතු කරගන්න පුළුවන් දේවල් මොනවාද කියලා ඔයගලන්ට පොඩක් දැනුවත් කරන්න. ඒකත් එක්ක එහෙම තමයි අපි මේකට සම්බන්ධ වුණේ. ඉතින් මෙතනදී කියන්න ඕනේ අපි හැමෝම මං අපි කිහිප දෙනෙක් එකතු වෙලා මේක කරන්න කියලා. ඉතින් අපි හැමෝම මේ වෙනකොට එක එක දැන් මෙතන මම අද පටන් අරගෙන තියෙන විද්‍යාව කරන්න. ඉතින් විද්‍යාව, සිංහල, ඉතිහාසය, ගණිත ඔය වගේ සබ්ජෙක්ට්ස් තව තියෙනවා. ඒවට අපිම මාරු වෙලා අපේ ලෙසන්ස් මෙහෙම බෙදාගෙන තියෙනවා. ඉතින් මම අද කරන්නේ දෙවෙනි පාඩම ඔයගොල්ලන්ගේ 11 වසර පොතේ දෙවෙනි පාඩම. එතකොට මං ගැන හැඳින්වීමක් කරනවා නම් මම දැනට ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ දෙවන වසර ශිෂ්‍යාවක් විදිහට අධ්‍යයන කටයුතු කරනවා. ඉතින් මුලින්ම කියන්න ඕන පාඩම පටන් ගන්න කලින් දැන් මම මගේ අපොස සාමාන්‍ය පෙළ විභාගය කරේ. ඒ කියන්නේ මගේ O level exam එක මම කරේ 2018. එතකොට 2018 ඉඳන් දැන් ඔය 2025 කට්ටියනේ. එතකොට තව දැන් අවුරුදු 7ක් ගිහිල්ලා. එතකොට එහෙම වුණත් දැන් අවුරුදු 7ක් ගියාට දැන් මේ විෂය නිර්දේශයේ වෙනසක් වෙලා නැහැ. මට පේන විදිහට නම් විෂය නිර්දේශයේ වෙනසක් වෙලා නැහැ. එතකොට විෂය නිර්දේශයේ ලොකු වෙනසක් වෙලා නැති වුණත් දැන් මට ඇත්තටම දැන් O level කරපු දේවල් හැම දෙයක්ම එකින් එකට මතක නැහැ. එතකොට මොකද දැන් මම අධ්‍යයනයේ කටයුතු කරන පැත්තත් එක්ක මට දැන් එකින් එකට සයන්ස් වල හැම දෙයක්ම මතකයි කියන්න බෑ. එතකොට මම මේ කරන පාඩම් වල මේ මතක් කරන පාඩම් වලදී මම මොනවා හරි වැරදි දෙයක් කිව්වොත් හරි මොකද මම මතක දේවල් එක තමයි ඔයගලන්ට දේවල් කියන්නේ. එතකොට මම මෙතනදී කියන්නේ මම 100% කියන හැම දෙයක්ම හරි කියලා. ඒක නිසා මේක අහන් ඉන්න ඕගොල්ලොත් හැමතිස්සෙම පොඩ්ඩක් බලන්න මෙයා කියන දේවල් වල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ගැටලුවක් තියෙනවද ඒ වගේ මොනවා හරි ඔයගලන්ට ගැටලුවක් ආවොත් ඒ දේවල් මම සාමාන්‍යයෙන් ඔයාලට ඉස්සරහට යනකොට WhatsApp මතන් chat group එකක් මොකක් හරි chat කරන්න ඔයගලන්ට ඔයගේ ප්‍රශ්න කියන්න බලන්න WhatsApp group එකක් ඉස්සරහට මම දැන් create කරයි. එතකොට ඔයගලන්ට පාඩමේ නමත් එක්ක කියලා මොකද්ද ප්‍රශ්නේ කියන එක කෙලින්ම දැම්මොත් group එකට මොකද්ද වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන්. හරි ඒක තමයි මම දැනුවත් කරන්න ඕනේ. මොකද දැන් අපි ඔයගොල්ලෝ හිතන්න එපා මේ විශ්වවිද්‍යාලයට ගියා කැම්පස් ගියා කියලා. ඒ කියන්නේ කැම්පස් ගියා කියලා කැම්පස් ගිය හැමෝටම හැමදේම හොඳටම හරියටම මතකයි කියලා. එහෙම එකක් නෑ. හරිද? මොකද අපි දැන් මේ එක්සෑම් එක කරලා ගොඩක් කාලනේ. ඒක නිසා අපි බලනවා ඔයගලන්ට උපරිම සහයෝගය දෙන්න අපේ. මොකද දැන් මේ වෙනකොට අපිටත් කැම්පස් ඉන්නවා අඩුයි. ඉතින් ඉස්සෙල්ලාම අපි ඉක්මනට මේ වීඩියෝස් කරලා දාන්න බලන්නේ. මොකද අපිටත් ඉස්සරහට කැම්පස් පටන් ගත්තයින් පස්සේ අපිට හරිම අමාරුයි කාලය කළමනාකරණය කරගන්න මේ වගේ වීඩියෝස් කරලා දාන්න. හරි මල්ලි වැඩි කතා නැති මල්ලි අපි දැන් වැඩි කතා නැතුව මම හිතනවා අපේ පාඩමට ගියොත් හොඳයි කියලා. කලින්